ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය වගේම නීතිය බලාත්මක කිරීම කියන එක අනිවාර්යයෙන්ම අපි නොපිරිහෙලා ඉටු කරනවා කියන වගකීම ඔබ ඉදිරියේ දැනට වයස අවුරුදු 14 මාරක් වයස අවුරුදු 14යි මාස 8ක් වගේ වයස ඇති දැරියක් සම්බන්ධව අපයෝජන චෝදනා ලැබපු ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධව අපි මේ දවස්වල කතා වෙනවා. சட்டத்தின் சமத்துவம், பொருளாதார சமத்துவம், சமூக அபிவிருத்தி அனைத்தும் நிறைந்த வளமான ஒரு நாட்டை கட்டியெழுப்ப நாங்கள் உங்கள் முன்னிலையில் இவ்வாறு உத்தரவாதம் இடுகின்றோம். நன்றி, வணக்கம். වර්තමානයේ මුණ දෙන අභියෝග දැන් මේ දවස්වල ගත්තොත් ඉතාමත්ම කනගාටුවට කරුණක් තමයි අපි දන්නවා පහුගිය දවසක වයස අවුරුදු දැනට වයස අවුරුදු 14 මාරක් වයස අවුරුදු 14යි මාස 8ක් වගේ වයස ඇති දැරියක් සම්බන්ධව අපයෝජන චෝදනා ලැබපු ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධව අපි මේ දවස්වල කතා වෙනවා. ඒ වයින් අපේ ආණ්ඩුවට පහර ගහනවා. මට පෞද්ගලිකව අපි හැමෝටම අපේ අමාත්‍ය මණ්ඩලයට විශේෂයෙන්ම മന്ത്രിවරියන්ට අපේ කාන්තාවන්ට බොහෝ චෝදනා ඒ වගේම කාටුන් අඳිනේවද නොඑක් විදිහේ අපහාස රජයේ ඉලක්ක කරගනිමිනුත් සිද්ධ වෙනවා. ඉතින් නමුත් අපි ඇත්තටම කියන්න ඕනේ මේකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ වගේ සිදුවීමක් සිද්ධ වුණාම අවශ්‍යම දේ ඒකේ නීති ආකාරයට ක්‍රියාත්මක වීම අවශ්‍යයි. දෙවැනි එක මේ වින්දිත දරුවාගේ ආරක්ෂාව කියන එක අවශ්‍යයි. ඊළඟ එක තමයි මේ සමාජයට අපි කියන පැහැදිලි කිරීම කියන එක අවශ්‍යයි. මේ සමාජයට අපි පැහැදිලි කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ සිද්ධිය ගැන කතා කිරීම නෙමෙයි. අපි මේකේ විමර්ශන ක්‍රියාවලියේදී සිදුවන විමර්ශන ක්‍රියාවලිය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන එක ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒක නිසා මම කියන්නේ ඒකෙදී අපිට පැහැදිලිවම මේ සිදුවීම අරගෙන වර්තමානයේදී අපිට පහර ගැහිීමට යමෙක් උත්සාහ කරනවා නම් ඒක ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. අපි ඒක පැත්තකින් තියලා තියෙනවා. හැබැයි මේකෙදි අපි කියන්න ඕන දේ තමයි මේ අපේ රටේ තිබෙන යාන්ත්‍රණය ඇතුලේ මෙතෙක් තිබුණු යාන්ත්‍රණය ඇතුලේ ඇත්තටම අපි ඉක්මනින් මේ රටකදී ඒ නීතිය ක්‍රියාත්මක වීමේදී DNA පරීක්ෂණ පැවැත්වීම එහෙම නැත්නම් අපිට ඒකේ අදාළ රස පරීක්ෂක වාර්තා ගෙන්වා ගැනීම ඒ වගේම අනෙකුත් සියලු කටයුතු සඳහා වන ඒ යාන්ත්‍රණයේ තියෙන වේගවත් බව සහ ඊටාම නිවැරදි තාක්ෂණය කියන එක අපි මීට වඩා අපේ රටේ මීට වඩා වේගවත් වෙනවා. අපි ඒක තවත්පත් කරගන්නවා. අපිට තව අපේ රටට හදාගත යුතු නීති ප්‍රතිසංස්කරණ තාක්ෂණික උපකරණ තාක්ෂණය ලබා ගැනීම ඒ නිපුණත්වය කියන එක අපිට අවශ්‍යයි. ඒ වගේම දරුවා රැකබලා ගැනීමේ යාන්ත්‍රණයේදීත් අපිට අපේ රටට තව මේ වැනි රටවල් වලින් අපිට හදාරන්න ගොඩක් දේවල් තිබෙනවා. ඇත්තටම මේ සියල්ල එකම ගත්තම වර්තමානයේ මේ සිදුවීම ඉතාම ඛේදනීය සිදුවීමක්. අපි කිසිවෙක් ඒ සිදුවීම අනුමත කරන එකක් නෙමෙයි. ඒකෙදි ඇතිවෙච්ච කිසිදු දෙයක් ඒ සිදුවීම් ජාලය මම නැවත කියන්න කැමති නැහැ. ඒකේ සිදුවීම් ජාලයක් තිබෙනවා. ඒ සිදුවීම් ජාලයම තවමත් පෙන්වන්නේ අපේ රට කොයිතරම් පල්ලෙහා තැනකද තියෙන්නේ කියන එක. අපි පවුල් හැටියට, සමාජය හැටියට, මිනිස්සු හැටියට අපි කොච්චර පහළ තැනකද අපි ඉන්නේ කියන එක මේ සිදුවීමෙන් පෙන්නනවා. ඉතින් ඒ තැනෙන් අපේ රටේ හැම අම්මා කෙනෙක්වම ගලව ගන්න, හැම දරුවෙක්වම ගලව ගන්න අපිට පොදු වගකීමක් තියෙනවා. ඒක නිසා ඒකෙදි නීතිය ක්‍රියාත්මක වීම ඉතාම අවශ්‍යයි. ඒ නීතියේ දණ්ඩනය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ විනය අවශ්‍යයි. ඒ වගේම අපි ශිෂ්ටාචාරවත් මිනිස්සු හැටියට මේ සිදුවීම් සම්බන්ධව බලන කෝණය වෙනස් කර ගැනීමත් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒක ඒ වෙනුවෙන් අපි පෙනී හිටනවා. දැන් අද දවසේ ගත්තොත් ඒකට වෙන අතුරු කතන්දර ඇතුල් වෙලා තිබෙනවා. ඉතින් ඒකේදී ඒ දරුවාව වින්දිත දරුවාට නැවත අපහාස කිරීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක ගත්තොත් 2023 අංක 10 දරන වින්දිතයන් ආරක්ෂා කිරීම මේ වගේ අපරාධයකදී වින්දිතයන්ට අපහාස කිරීම හෝ ඒ වගේ උපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ පනත අනුව ගත්තත් ඒ උපහාසය අපහාසය කියන එක වරදක්. ඒ වගේම වින්දිතයන් අනාරක්ෂිත වීම කියන එකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ඒ දරුවාගේ ජීවිතය නැවත සමාජගත වන තුරු අපි රජයේ වගකීමක් හැටියට බාර ගන්නවා. ඒක අධ්‍යාපනයෙන්, ඒ ළමයාගේ මනෝ සමාජීය සංවර්ධනයෙන්, ඒ දරුවාගේ ආරක්ෂාවෙන්, ඒ වගේම මේ දරුවා නැවත සමාජගත වන තුරු යහපත් පුරවැසියෙක් ලෙස නැවත සමාජගත වන තුරු අපි සියලු කටයුතු කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය, පොලිසිය, ඒ වගේම අනෙකුත් විමර්ශන කටයුතු වලට සහාය දක්වන අනෙකුත් ආයතන සියල්ලම අපි එකවන්ව මේ රජය ඇතුළේ වැඩ කරනවා කියන පණිවිඩයත් අපි කියන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතන්නේ
මේක එක අමාත්‍යාංශයකක දෙකක වැඩක් නෙමෙයි. ඇත්තටම මේක අපි සියල්ලන්ම මේක දරුවාගේ ආරක්ෂාව හා රැකවරණය වගේම නීතියේ නියාම නීතියේ ක්‍රියාත්මක වීම නියාමනය කිරීමේ බලතල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ආරක්ෂණ අධිකාරියට තමයි පැවරෙන්නේ. එතකොට ඒ වගේම අධිකරණ කටයුතු තියෙනවා, වෛද්‍ය කටයුතු තිබෙනවා, ආරක්ෂක කටයුතු තිබෙනවා. ඒ සඳහා අනෙක් අමාත්‍යාංශත් මේක ඒකාබද්ධව තමයි වැඩ කරන්නේ. ඒක නිසා අපි සියල්ලන්ම අපි හොඳින්ම මේ වෙනුවෙන් ඒ වගකීම දරනවා. ඉතින් අපි ඔබ සියලු දෙනාම ඇත්තටම ගත්තොත් අපේ රටේ ලොකු සමාජ පරිවර්තනයකට අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් අපි ඒකට ආදර්ශය දෙනවා, නායකත්වය දෙනවා. ඒ හරහා අපි වෙනස් කරන රට කාරණා තුනක්. එකක් ආර්ථික සංවර්ධනයට සමගාමීවම සමාජය සංවර්ධනය වීම අවශ්‍යයි. ඒ වගේම තමයි නීතියේදී නීතියේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක වන රටක්. ඔන්න ඔය කාරණා තුන මේ රටේ මේ ලෝකේ දියුණු රටවල් වල මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රජාතාන්ත්‍රවාදී දියුණු රටවල් වල පවතින ඒ නිදහස් සමාජය ලංකාවට අරගෙන එන්න ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය වගේම නීතිය බලාත්මක කිරීම කියන එක අනිවාර්යයෙන්ම අපි නොපිරිහෙලා ඉටු කරනවා කියන වගකීම ඔබ ඉදිරියේ කියමින් මම නවතිනවා. சட்டத்தின் சமத்துவம், பொருளாதார சமத்துவம், சமூக அபிவிருத்தி அனைத்தும் நிறைந்த வளமான ஒரு நாட்டை கட்டியெழுப்ப நாங்கள் உங்கள் முன்னிலையில் இவ்வாறு உத்தரவாதம் இடுகின்றோம். நன்றி, வணக்கம்.